අනේ ඉතින් මොනවයි කියලා කරන්නේ ඉතින් බෙල්ල විතරක් තිබුණාම කැතින්ද බොඩි එක ලස්සන කරන්නේ කියලා ඇතුලේ මොකක්වත් නැතුව හිස් බෝලයක් වගේ රවුමට බෙල්ලේ පාවට ඔරු ගෙඩියක් තියෙන ගන්ධම් බවදි ගිහන ඉතින් කෙනෙකුට නන්දාමාලි මහත්මියගේ සින්දුවක් අහලා රස විඳලා ඒක තේරුම් ගන්න ඉතින් අමාරුයි. ඉතින් ඒකට අපි ඉතින් මක්කයි කරන්නේ ඉතින් කොහොමද ඉතින් ඒගොල්ලන්ට පුළුවන් ඉතින් ඔයා නැතුව මන් නෑ මන් නැත්තම් ඔයා නෑ ඔයා ආවොත් මං ඉන්නවා මං හිටියොත් ඔයා එන්න එපා කියලා අන්න වගේ සරල වචන ටිකක් දාලා මොකක් හරි කකුල් දෙකට වෙන රබ් බීට් එක ගහ සින්දු ටිකක් අහ සනසෙන්න පුළුවන් ඒගොල්ලන්ට. හැබැයි ඉතින් අපි නම් ඉතින් නන්දාමාලි මහත්මිය ඒ වගේම කපුගේ මහත්මයා කියන්නේ ඉතින් ලංකාවේ සංගීත ශ්‍රේෂ්ඨයට කියන්න බැරි තරම් කියන්න වචන නැත්තරම් ඉතාමත් අමිල නිමල සේවයක් කරපු දෙන්නේ කපුගේ මහත්මයා මේ වෙනකොට ඉතින් ජීවිතුන් අතර නැහැ. නන්දාමාලි මහත්මිය ඉතින් සැදෑ සමය ගත කරමින් අපතර තාමත් සිටිනවා. ඉතින් ඇත්තට කියන්නේ ඉතින් එතුමියට මේවා ඉතින් ඉතර ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් ඔහොම තමයි ඉතින් ඕවා ඉතින් අපිට නම් ඉතින් නන්දාමාලි මහත්මිය කියන්නේ ඇත්තටම අපි හදවතින්ම ගරු කරන ඉතාමත් ආදරණීය ගායිකාවක්. ඉතින් එතුමිය තියෙන ඇත්තටම ඉතින් උඩු බුරන බලු රැළ නරි රැළ සමග රොද බැඳ අඩු වෙයිද රැස් කඳ මම වෙමි දිලන පුර සඳ කියලා සන්තෝෂෙන් ජීවත් වෙන්න.